තව ඉතාමත් ගෞරවපූර්වක මුලින්ම අපගේ ගෞරවනීය මහා සංඝරත්නයේ වගේම ඒ වගේම අපේ වවුලතුමාගෙන් අවසර පතනවා. අද විශේෂ දවසක්, ඓතිහාසික දවසක් මුළු ලංකාවේම පළවෙනි වරට තමයි අධිකරණ අමාත්‍යවරේ සහභාගී වන්නේ සාමිනිසුරු සංසදයේ සමුළුවකට. ඒ වගේම අපේ ලේකම්තුමා හර්ෂ මහත්මයා, ඒ වගේම අපේ සම්බන්ධික නිලධාරී නීතිඥ සංජීව බෝපේ ආරච්චි රජතුමා සදාන් කරපු ආකාරයට අපි ලංකාවේ දිස්ත්‍රික්ක 25 මේ ගෙනියනවා. ඒ ලංකාවේ පළවෙනිම වැඩසටහන. ලංකාවේ සාමිනිසුරු සංසද ගොඩාක් තියෙනවා. ඒ තිබුණාට ලංකාවේ මේ සූරු ස්මාර්ට් කරන්නේ පවත්වන පළවෙනි වැඩසටහන. ඒ වගේම තමයි ගොඩාක් සතුටුයි යන්න මොකද මම තමයි උපසභාපති විදියට මේක යෝජනා කරලා අපි සභාපතිතුමාට දැන් මාස 3කට කලින් අපි ලේකම්තුමා අපි පවත්වමු සමුළුවක් කියලා. සෝද සමුළුවක්. නමුත් අද ඒ සමුළුව අර්ථාන්විත වෙලා වෙබ් අඩවියක් නිර්මාණය කරලා ඒ වගේම අර අපේ ලේකම්තුමා සඳහන් කළා අධිකරණ අමාත්‍යාංශයෙන් මේක සංස්ථාගත කරනවා කියලා. ඒක ගොඩාක් වටිනවා. මොකද මෙතන ඉන්නවා ලංකාවේ රජයේ ඉහළම බලධාරීන්. ඉතින් ඒක නිසා සමහර අධිකරණ අමාත්‍යතුමාගේ මාධ්‍ය උද්දේශකතුමා හරස අභිවර්ධනතුමා. ඉතින් එතුමා ඉතාමත් දැවන්ත ශක්තියක් අපිට අපේ මේ සාමිනිසුරු සංසදයේ මැණික්කට කීපයක් තිබෙනවා. ඉතින් ඒක ඔබතුමාලා අද දැක්ක තෘප්තිමත් බවට මම පත්වන ඔබ සියලු දෙනා තෘප්තිමත් බවට පත්වන මොකද අපිට පෞද්ගලිකව කතා කරලා කිව්වා. ඉතින් මම කෙටිම සඳහන් කරනවා මේ ස්වේච්ඡා නිලධාරී මණ්ඩලය සාමිනිසුරු ඒකාගත සෝරු සංගමයේ ස්වේච්ඡා නිලධාරී මණ්ඩලය. ඇල්මේවල නාගිත් ස්වාමීන් වහන්සේ උන්වහන්සේ ධර්ම දානතුරක බෞද්ධ උපදේශක තනතුර ඒ වගේම ඒ ලක්කොලම් එතුමා හින්දු උපදේශක තනතුර ලබනවා. ඒ වගේම අල්ෆායි ෆස්ලාන් නලින් මවුලතුමා ඉස්ලාමීය උපදේශක තනතුර දරනවා. ඒ වගේම දයානන්ද බෝබෝල මහතා එතුමා ගැන සඳහන් කරනවා. මොකද එතුමා තමයි මේ වාසන අධිපතිවරයා විදිහට මේ හෝල් එක අපිට නොමිලම ලබා දුන්නේ. ඉතින් එතුමා මේ ප්‍රධාන උපදේශක තනතුර ලබනවා. ඒ වගේම සාන් විජේරත්න මහත්මයා මේ නිර්මාණකවරයා සහ සභාපතිවරයා විදිහට ඒ වගේම මහමුදු රාසික් මැතිතුමා මේ ලේකම්වරයා විදිහට නිහඬ සේවයක් කරනවා. ඉතින් ඒ වගේම තමයි අරුණ රණතුංග මැතිතුමා මේ වාහනාගාරික ලෙස රියන්ත ප්‍රනන්දු මහතා ප්‍රධාන සංවිධායක ලෙස නීතිඥ සංගමේ නීතිඥ සංජීව ගෝපාරාජි මැතිතුමා. එතුමා මානව හා නෛතික සම්බන්ධකාරකවරයා විදිහට තුෂාර ප්‍රසන්න මැතිතුමා මහජන සම්බන්ධකාරකවරයා විදිහට සුනිල් රණවක මැතිතුමා මාධ්‍ය සම්බන්ධකාරකවරයා විදිහට හර්ෂදී අබේකෝන් මහතා මාධ්‍ය උපදේශකවරයා විදිහට ධම්මික මුරුසිංහ මැතිතුමා මාධ්‍ය ලේකම් ලෙස එවැගේම ලලිත් වල්රංග මහතා උපසභාපතිවරයා ලෙස මිතාරා රෝෂණී මැතිණිය උපසභාපතිතුමිය විදිහට